මට පයින්නවා අප්පා කොච්චරවත් මට පයින්නවා මෙයා රයිට් මට පයින්නවා රයිට් පයින්නවනේ බනිනවා කියද්දි තමයි පනිනවා රයිට් මට මෙන්න මේ අකුරට සිංහල භාෂාවේ ප කියන ශබ්දයයි බ කියන ශබ්ද දෙකම භාවිත වෙනවා හරි ප කියන එකයි බ කියන ශබ්දයයි හරි ප කියන එකයි බ කියන ශබ්ද දෙකම භාවිත වෙනවා ගොඩක් වෙලාවට මේ වචනයට දෙමළ භාෂාවේ ප කියන ශබ්දය තමයි භාවිත වෙන්නේ මුලට යෙදෙනකොට හරි දැන් එක්සැම්පල් එකක් ඉදර ගත්තොත් එහෙම මේ පාල් රයිට් පාල් කියන්නේ කිරි වලට හරි පාල් කියන්නේ කිරි ප ශබ්දය තමයි යෙදෙන්නේ බ කියන එක යෙදෙන්නේ නැති තරම් මුලට හැබැයි මැද සහ අගට යෙදෙනකොට බ කියන ශබ්දයක් යෙදෙනවා දැන් ගොඩක් වෙලාවට ඔය නුවරඑළිය පැත්තේ ඔය හපුතලේ බණ්ඩාරවල පැත්තේ තමිල් අය සිංහල කතා කරනකොට සිංහල පිළිබඳ ලොකු දැනුමක් නැති තමිල් අය මුස්ලිම් අය කතා කරනකොට එයාලා සිංහල වචනත් කතා කරන්නේ ප කියන එක දාලා මාත්‍ය ඔයාලගේ පල්ල හපනවද කියලා තමයි අහන්නේ බල්ලා නෙමෙයි පල්ල හපනවද කියලා අහන්නේ මගේ ගම තමයි මාත්‍ය පණ්ඩාරවල මම පණ්ඩාරවල නෙමෙයි පණ්ඩාරවල කියලා කියන්නේ පණ්ඩාරවල හැබැයි මතක තියාගන්න මේ අකුරට දෙමළ භාෂාවෙන් කතා කරනකොට මුලට දෙන්නේ ප ඒ හින්දා තමයි මාත්‍ය පල්ල හපනවද මට පයින්නවා අප්පා කොච්චරවත් මට පයින්නවා මෙයා රයිට් මට පයින්නවා රයිට් පයින්නවනේ බනිනවා කියද්දි තමයි පනිනවා රයිට් මට පනිනවා කොච්චරවත් පනිනවා නෙමෙයි බනිනවා හරි ඒ හින්දා තමයි යාලා සිංහල කතා කරනකොට අර ලොකු දැනුමක් නැති හින්දා ප කියන එක දාලා සිංහල වචනක් කියන්නේ පල්ල හපන්නේ වාංග රයිට්